හෙලෝ ගයිස් අයිබුවන් කලි පිළිගන්නවා එස පබ්ලික් අප YouTube චැනල්ල එකට ඔයාලා හැමෝම ඉතින් මන් දවස් කීපකට කලින් කොරියාවෙන් ගත්ත iPhone 17 Pro Max එකේ පොඩි වීඩියෝ ගත්තම අද වීඩියෝ ගේ දිහට ගෙනාවේ ෆෝන් එකේ අන්බොක්සින් එක ප්‍රයිස් එක බේසික් ඩීටේල්ස් සහ 17 Pro Max එකයි ගිය අවුරුද්දේ රිලීස් වුණ 16 Pro Max එක අතර කම්පෙයාරින් වීඩියෝ එකකුත් අද වීඩියෝ එකේ කරන්න හිතුණා ඉතින් වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න channel එක subscribe කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා එහෙනම් අපි යමු වීඩියෝ එකට ෆෝන් එක ගත්තේ කොරියන් ෂොප් එකකින් ඇලුමිනියම් බොඩි එකක් තියෙන සිල්වර් කලර් ෆෝන් එකක් 12GB RAM එකක් සහ 256GB ස්ටෝරේජ් එකක් තියෙනවා ඒ වගේම මිලි ඇම්පියර් 5000ක ස්ට්‍රෝං බැටරියක් තියෙනවා ෆෝන් එකේ thickness එක මිලිමීටර් 8.8යි RAM 233ක weight එකක් තියෙනවා display size එක අඟල් 6.9යි ඒ වගේම full set box එකට ලැබුණේ nylon C-type charging cable එකක් විතරයි හැබැයි ෆෝන් එක ගත්ත ෂොප් එකෙන් Type-C 20W power charging adapter එකයි tempered glass එකයි jelly case එකයි free ලැබුණා. ෆෝන් එක මෙහි මුදලින් මාන්නෝන් 190කට වගේ තමයි මම ගත්තේ. ලංකාවේ මුදලින් සාමාන්‍යයෙන් රුපියල් 3,90,000ක් වගේ ෆෝන් එක වෙනවා. ලංකාවේ මිලට වඩා මෙහි මිලේ පොඩි වෙනසක් තියෙනවා. සාමාන්‍යයෙන් ලංකාවේ ෂොප් වල 17 Pro Max එකක් මේ දවස්වල රුපියල් 4,35,000ත් 4,50,000ත් අතර මුදලකට වගේ තමයි පෝස්ට් එහෙම දාලා තිබ්බේ. හරියටම කියන්න දන්නේ නැහැ මිල දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් අපි ඊළඟට බලමු 17 Pro Max එක සහ 2026 රිලීස් වුණ 16 Pro Max ෆෝන් දෙක අතර තියෙන වෙනස්කම් මොනවද කියලා.